this could be us. So back to what I was saying. Could be us. Hello friends, කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද ප්ලේ කරන්න යන්නේ The Twins game එකේ දෙවෙනි එපිසෝඩ් එක. ඒ කියන්නේ මචං අද මචං මං පයින්නේ දොරෙන්. ඉතින් මචං ගේමින් වීඩියෝ එකට ලයික් එකක් දාලා සෙට් වෙන්න. ඒ වගේම subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් තාමත් channel එක subscribe කරලා මට support එකක් දෙන්න. හරි බං එළම කියලා ගෑම්මෙන් මෙතනින් පැනගත්ත. ඒ පස්සේ පයින් අතරේ ගෑම්මෙන් බල්ලෙක් ටිපරුණා. මම බල්ලා ගිලිපිනේ දාන්න. හැමදාම කියන වගේ මේ වේ යන වැඩ නම් ඊසි මචං. හරි එතනින් පෑනගත්තා. දැන් මචං මෙතනින් පයින් යන්නේ. හරි පෑන්නා. මචං ගෑම්මෙන් යන්නේ. එන ගෑම්මෙන් යන්නේ. අයනේ ගෑම්ම කැඩිනා මචං. කොයින් හරි වැටුණා. හරි මචං මං කියන වගේ මේකේ බග් දිනනවා. පොඩ්ඩෙන් නම් කකුල කැඩෙනවා. කකුල කැඩලා වැටෙලා මැරෙනවා. හරි අරුන් දෙන්න මං හිතන්නේ දැක්ක කොහෙන් හරි. කමන්නේ අපි උන්ව ගණන් ගන්නේ නේ. උන්ව මං තඹ සතියකට ගණන් ගන්නේ නෑ. දැන් මෙතන රිංගලා සුපුරුදු පරිදි අරුන් දෙන්න එනකන් සද්ද කරන්නයි තියෙන්නේ. හරි බං ඉතින් එළම කියලා ඔන්න කොහෙයක් නැති කුරුල්ලෙක් කෑ ගහනවා. හරි බං ඉතින් මං ගෑම්මින් උන් දෙන්න ඔන්නම ගෑවන්න මේක පොලේ ගහන අතරේ ඔයාලා තාමත් මේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? මොකද්ද බං? නිකන් තියෙන ලයික් බටන් එකනේ. ඕක ඔබන්න ලෝභ වෙන්නේ නැතුව කම්මැලි වෙන්නේ නැතුව නිකන් තියෙන ලයික් බටන් එක ඔබන්න. ඒ වගේම subscribe කරලා මට 1k ගහන්න තා චුට්ටයි තියෙන්නේ. 1k ගහන්න support එකක් දෙන්න. හරි බං ඔන්න ගෝතයෝ දෙන්න ආවා. මගේ කටහඬ වෙනස් වගේ ඇති. මචං මේක මම රෙකෝඩ් කරන්නේ උදේ. නැගිට ගමන් මට මතක් වුණා ආද වීඩියෝ එකක් දාන්න තියෙනවා කියලා. ඉතින් මම රෙකෝඩ් කරන්න ගත්තා. ඉතින් මචං උදේම හැරෙනකොට ඕන කෙනෙක්ගේ කටහඬ වෙනස්නේ. ඒවා ගණන් ගන්න එපා. ඒවා ගණන් ගන්න නැතුව මේ වීඩියෝ එක බලපන්. එච්චරයි කියන්න තියෙන්නේ. හරි බං එළ මුන් දෙන්න ඉවරයි. දැන් මචං මේ කඩාගෙන මේක ඇතුලේ තියෙනවා. හරි ගන්න එකේ කෑල්ලක් හම්බුණා. මචං ඌ බිත්තියේ ඇලිලා. ඌ බිත්තියේ ඇලිලා වෙලිලා ගෙලිලා ඉන්නවා. හරි මෙතන අනික් කෑල්ල තියෙනවා. ඉතින් මචං හැමදාම ගහන රටාව තමා මේ ගහන්නේ මේ ගේම් එකේ තියෙන 3 වෙනි රටාව. කියන්නේ මචං ගන්න එකේ කෑලි ළඟ අහල පහල තියෙන රටාව තමයි මන් තෝරගන්නේ. එතකොට මචං වැඩේ ලේසි. ගන්න එක හදාගත්තා කියන්නේ වැඩේ ඉතා පහසුයි. කොහොමද මගේ මුලි? මේ දවස්වල මුලි රත් වෙලා තියෙන්නේ. හරි බං ඉතින් ගෑම්මෙන් මේ කුරුල්ලා තාමත් කෑ ගහනවා. මේ කුරුල්ලා කෑ ගහන එක නතර ගන්නෑ. මෙන්න මෙතන තියෙන අනික් කෑල්ල ගන්න එකේ 50 භාගෙ තියෙනවා මචං එතන. එතන මචං කෑ ගන්න එකේ 50 භාගෙ තිබ්බා. දැන් මචං ගෑම්මෙන් නෑ මචං. දැන් මෙතනින් පණිද්දි තමයි ගෑම්ම නැති වෙන්නේ. මෙතනින් පණිද්දි ගෑම්ම නැතිනොත් කෙලම තමයි. අඩ මචං ගෑම්ම නැති උන්නේ තාම ගෑම්ම තියෙනවා. ඉතින් මචං දැන් ගෑම්මින් ගන්න එක හදන්න යන්නේ. හරි බං එළම කියලා මෙන්න මෙතන තියෙනවා මෙඩි වෙඩි කරගන්න පුළුවන් අයිටම් එකක් හදන්න. එතෙන්ට ඕනේ මතම් බේත් වතුර බෝතලේකුයි මෙඩි රෝලකුයි. හරි බං ගන්න එක හදාගත්ත. දැන් ඉතින් අරුන් දෙන්නව ගින්න ගන්නයි තියෙන්නේ. මචං 43යි 33 ඕකත් ඕනේ මචං. මචං නෙමෙයි මට. වචනත් පැටලෙනවා. ඔය පාස්වර්ඩ් එක ඕනේ මට. මචං අර ලේසරේනේ. අර ලේසර් කිරණ එකට මං අරුන් දෙන්නවා අල්ලන්නයි යන්නේ. අතින් දල්ලන්නේ. පිස්සුද බං ඕකට අහුනොත් මාවත් මැරෙනවා. ඒකින්ද උන් දෙන්නා ගෙන්න ගන්නවා. කවුද ගොම් ප්‍රශ්නේ ඇහුවේ? අපි කා මන් දන්නවා ඉන්නවා කියලා මෙතන. හරි බං දැන් මචං කොමුන් දෙන්න. උන් දෙන්න ලේට්. මං හැමදාම කියනවා වගේ මැරෙන්න උනත් මුලින් මෙන්න ඕනේ. එතකොට තමයි වාසනාව තියෙන්නේ මචං. වාසනාව දෙගොඩ තලා යන්න බලනවා එතකොට. හරි බං එල්ලම කියලා කොමුන් දෙන්න තාම නෑ. මං ගේමින් ඉන්න වගේ උඹලා දෙන ගේමින් වරෙන්කෝ බං. මොකද්ද බං උඹලා හෙන ලේඩ් නේ බං. හරි තඩියාවා. හරි ශාක බුන් වුණා. අඩෝ මං හිතුවා වගේම දෙන්නම ශාක බුන් වෙලා 43යි 33 නේ. ඔක් මචං මට පැටලෙනවා නෙමෙයි අමතක වෙනවා. ඕක බලමු අපි උඩට ගිල්ල ගහලා. ඕක තියෙන වෙලේ අපි ගහමු උඩට ගිල්ල නේද? ගන්න එකේ උණ්ඩ 4ක් තියෙනවා. සතුටුයි. පට්ට සතුටුයි. මචං මෙහෙට ගිහිල්ලා මට තිත් පාස්වර්ඩ් එකක් තියෙනවා හොයාගන්න මේකේද? නෑ මචං ඒක නෑ. මුකුත් නෑ. මේකේ නෑ.
නෑ 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 නැහැ 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 මුකුත් නෑ මේවා තිබ්බට වැඩක් නෑ මචං මුකුත් නෑ මචං මේ කුරුල්ල තාම කෑ ගහනගෙන ඇතුර කරේ නෑ හැබැයි මට දැන් මම ටිපොරුනොත් මේ කුරුල්ලගේ ලිපිනි හොයාගෙන ගිහලා ගහලා එනවා ආයේ නෑ කන්න අත ගාලා එන්නේ ගිහිල්ලා හරි බං ගෑම්මින් යන්නේ ගෑම්මින් යන මේ පැත්තට මචං මේක තියෙනවා යතුරක් ඒ යතුර ගන්න අමතක වුණා ඒකයි මං ආයේ මෙතෙන්ට ආවේ ඉතින් මචං අහලා පහලා සද්ද වැඩි ඇති ඒවා ගණන් ගන්න එපා මම මේ ඉන්නේ ගෙදර නෙමෙයි මං ඉන්නේ එළියට ඇවිල්ලා ඉතින් මචං අහලා පහලා සද්ද වැඩි නම් ගණන් ගන්න එපා හරි එතන මුකුත් නෑ දැන් මෙතන නෑ මුකුත් නෑ බං මේක මොනවද තියෙන්නේ මේකේ තියෙන මචං අර ගන්න එක ගන්න ඕනේ කියන්නේ අනික් ගන්න එක ගන්න ඕනේ කෑල්ලක් දැන් මචං ගෑම්මින් යන්නේ මේ දොර අරගත්තා මේකේ ඒකේ තියෙනවා අනික් කෑල්ල එතකොට ඒ ගන්න එක අපිට හදා ගන්න පුළුවන් හැබැයි මචං මගේ අතේ එක ගන්න එකක් තියෙන හින්දා මං ඒක හදන්නේ නෑ මචං අර කුරුල්ලා තාම කෑ ගහන එක නතර කරේ නෑ ඒ කුරුල්ලගේ ලිපිනි මන් දාන්නම් පහලින් ඔයාලා එයත් එක්ක බලාගන්න දැන් මචං 43යි 33 නේ හරි ඔන්න මචං දොරේ කී එක දොරේ යතුර හම්බුණා දැන් මචං දොරේ යතුර හම්බුණා කියන්නේ පැනිල්ලක් තියෙන්නේ පිස්සුද බං එහෙම පයින්ද මේ මැනිකයි තව කාසියකුයි මොනාලි චිත්‍රය ගන්න තෝ පයින්ද දෙනවද එහෙම පිස්සුද බං එහෙම දෙන්නේ නෑ ඒ තුනම ගන්න ඕනේ දැන් මචං ගෑම්මින් පල්ලයට යන්නේ ගෑම්මින් පල්ලයට යනවා හරි බං හරි දැන් මචං මේ මැනික අපි මෙතනින් දාගමු දොරේ ඉබ්බත් ඇරලා තියාගමු අපු ගම් පයින්ද දැන් මචං අපි මෙහෙට යන් දැන් මචං කොහෙටද යන්නේ මේට යන් මේට කියලා බෝම්බේ අරගෙන අපි සුපුරුදු පරිදි කවුද ඔයාලා දන්නවනේ දැන් මචං මං කරන්න යන්නේ මුංගේ හුරතලාව ප්‍රාණඝාතනය කරන්නයි හදන්නේ මචං ප්‍රාණඝාතයක් කරන්නයි යන්නේ සිංහලෙන්ම කිව්වොත් කිල් කරන්නයි යන්නේ මචං කිල් කරන්නයි යන්නේ මම එහෙනම් කවුද ඔයාව පිස්සුද මං ඔයාව නෙමෙයි මේක යට ඉන්නවා දඩ කුරුමිනියෙක් මොකද කුරුමිනියට කියන්නේ මොස්කිටෝස්ද නෑනේ මදුරුවනි බා කවුද ගොන් කතාව කිව්වේ මං දන්නවා ඒ කීප එකත් මෙතනම ඉන්නවයි කියලා හරි ඔන්න මචං කුරුමිනිය එනවා මචං කුරුමිනියත් ගැම්මෙන් මෙතෙන්ට ආවා දැන් මචං ගැම්මෙන් කුරුමිනියව ශකබුම් කරන්නයි යන්නේ අමල්ලි ඔන්න 1 2 3 කියලා එතෙන්ට විසික් කරා හරි ඉමල්ලි ඔතනින් අයින් ඔතන බෝම්බයක් අඩෝ මං ඔබට කිව්වනේ බං ඔතන බෝම්බයක් තියෙනවා කියලා මූ ඇහුවේ නෑනේ ඉතින් මට කරන්න දෙයක් නෑ සිංහලෙන්ම කිව්වම මම මූ කිල් කරා මචං හරි ඒක ගත්තා පව් අසරණියා බලාගෙන ඉන්නවා දැන් ඉතින් අසරණියා බලාගෙන ඉන්න මොනවා කරන්නද මං ඔයාලට කිව්වනේ ඔතන බෝම්බයක් තියෙනවා කියලා මචං ලිෆ්ට් එක මාව දාලා ගියා අපිට කොකද ලිෆ්ට් එක මාව දාලා ගියා වරෙන් පල්ලයට අන්නේ බය හරිද දැක්කනේ මචං මේ ගෙදර තියෙන බඩු බාහිර ආදියත් මට බයයි කුරුමිනට කරපු දේ දැකලා මට බයයි ඒත් අර ගෝතියෝ දෙන්නට ඒක තාම තේරෙන්නේ නෑ මාත් එක්ක හැප්පෙන්න පුළුවන්ද බං උන් දෙන්නට කී දෙනෙක් මාත් එක්ක හැප්පෙන්න ආවද අර කියුට් හොල්මනක් ආව යාට පුළුවන් වුණාද බෑ හැබැයි යා ගැහුව දෙපාරක්ද තුන් පාරක්ද ඒත් යාට බැරි වුණා ගෑනි ග්‍රෑම්පාවා උන් දෙන්නට පුළුවන් වුණාද බෑනේ මචං ඉතින් කොහෙද මුන් දෙන්න මාවල්ලන්නේ හරි දැන් මචං මුන් දෙන්න කොහෙද ඉන්නේ එයාසේ පාරේ වාහනයක් ගියා හෝන් එක උඩ නැගගෙන ඒකට මට කරන්න දෙයක් නැහැ හරි බං ඉතින් ඌත් මාව ගැම්මෙන් දැකලා තිනවා කොහෙන් හරි ඉතින් මට කියන්න තියෙන්නේ අපිට මොකද කියලා තමයි මචං කෝ අමල්ලි මොකෝ නිකන් ඔළුව මෙහෙක් කරගෙන බලන් ඉන්නේ ඔයා ඔහොම නෙමෙයි කොහොක් කරගෙන බලන් හිටියත් ඔයාට මාව අල්ලන්න වෙන්නේ නෑ ඔයාට පුළුවන් වැඩක් කරන්න ගිහිල්ලා පොල් කඩන්න ඇඟත් කෙට්ටු එකේ පොල් ගස් නගින්න පුළුවන් නේ පොල් කඩහන් යකෝ පොල් කැඩුවත් දැන් සල්ලි පොල් කඩන්න ගහකට රුපියල් 400ද 300ද ගන්නවා අපේ පැත්තේ ඉතින් මචං බලහන් අපිට වැඩි ගාණක් හම්බ කරන ගස් නැගලා පොල් කඩනවා ඉතින් මචං මාත් හිතන් ඉන්නේ පොල් කඩන්න පැටියෝ කොහොමද පිස්සුද බම් පොල් කඩන්න එහෙම පොල් කඩනවාද අපි එහෙම පොල් ගණන් නෑ මචං ගස්සල නැගලා නෙමෙයි මචං මම පොල් කඩන්නේ මම මචං යකෙක් නිසා මම මචං කරන වැඩේ මගේ අතේ තියෙන චූටි මැංගිල් මේ අතේ තියෙන චූටි මැංගිල්ලෙන්
එක තට්ටුවයි දෙන්නේ පොල් ගහේ තියෙන ගෙඩි ටික වැටෙනවා බං බිමට. අන්න එහෙමයි මචං මම පොල් කඩන්නේ. ඉතින් උඹලා පොල් කඩන විදිය පහලින් කමෙන්ට් කරන් යන්න බලන්න. මම නම් පොල් කඩන්නේ මගේ අතේ තියෙන චූටි මැඟිල්ලෙන් එක පාරයි තට්ටුවක් දාන්නේ පොල් ටික සේරම බීම මචං. මචං මුන් දෙන්නවම ගෙන්න ගන්න ඕනේ නැත්නම් එනම ඇණියක් වෙනවා. මාල්ලෙම කාරදරයක් වෙනවා. දැන් මචං කරන්න තියෙන්නේ මුන් දෙන්නා ගෙන්න ගන්න ඕනේ. දැන් කොයිද මුන් ඉන්නේ? වට්ටුඩු මොකද කරන්නේ? වට්ටුඩු අන්නවා දැන් උඹ ඉවරයි. ඵලයන් බං එහාට කියලා මම මෙන්න මෙහෙම ඵලයන් බං එහාට. හරි දැන් මචං ඌ ගියා කියන්නේ හරි තඩියා පළව තෝත් එහාට. හරි උන් දෙන්නම ඉවරයි. උන් දෙන්නම ශකබුන් කරා. දැන් උන් දෙන්න ශකබුන් වෙලා ඉන්න අතරේ මම යනවා වැඩක් කරගන්න. අරු මචං කණුවේම ඔළුව ගහගෙන. දැන් ඌ කණුවේම ඔළුව ගහගෙන. ඌ ඔළුව හැප්පිලා මැරලා තියෙන්නේ. ඒවා මට අදාළ නැහැ. මචං මෙහෙන් ගිහිල්ලා අපි කාසිය ගන්න තැන වතුර ටික පුරෝමු. මේකත් ගැම්මෙන් පුරවන්නයි යන්නේ වතුර ටිකත්. මචං ඒ අතරේ පාරේ වාහන යනවා ගැම්මෙන් එක දිගට මට කරදරයි. හැමදේසම කියනවා වගේ මං ඉන්නේ ගෙදර නෙමෙයි අද. මං ඉන්නේ එළියට ඇවිල්ලා. ඉතින් දැන් කොහෙද වටපිටාවේ සද්ද ඇති ගණන් ගන්න එපා. හරි මේකත් අරගෙන යන්. ඔකරිය කියලා නම් ඉතින් කිසි වැඩක් නැහැ. දැන් මචං අපි මෙහෙට ගිහිල්ලා මං කපන්නයි යන්නේ මේ මුළු ගෙදරම තියෙන කරන්ට් එක. එක්කෝ කරන්ට් එක කපන්නතු මේ ලීයත් අරගෙන මේකත් අරගෙන අපි යන් උඩට. මේ දෙක උඩින් දාලා එමු. ඒ දෙක උඩින් දාලා මේකෙ මුකුත් නැහැ. මේ දෙක උඩින් දාලා මචං මං එනවා පල්ලට. ඊට පස්සේ තමයි ඊටු වැඩ ටික කරගන්නේ. මේ දිනේ මචං මම මෙච්චර වෙලා හොයපු ටිට් පාස්වර්ඩ් එක. ඉතින් මට ගැම්මෙන් ටිට් පාස්වර්ඩ් එකක් ගහගන්න පුළුවන් වෙයි. හරි දැන් අපි යන් ගෙම්මින් උඩට. කොහෙටද යන්නේ? උඩට. හරි බං මෙතනින් නැග්ගා. දැන් මචං මෙතනින් දාගමු. ගෙදර කරන්ට් කැපුවා පස්සේ තමයි ඔතෙන්ට එන්නේ. දැන් අපි යන් උඩ තියෙන ටිට් පාස්වර්ඩ් එක ගහගන්න. ඊට පස්සේ අන්න අතන තියෙන දොර ඇරෙනවා. ඊට පස්සේ අතන තියෙන දොර ඇරෙනවා. දැන් එතන එකයි මෙතන දෙකයි නේ. හරි. පාස්වර්ඩ් එක හරි මචං. දැන් ඉතින් මේක අරගෙන අපි යන් පල්ලට. හරි බං ගැම්මෙන් පල්ලට යන්නේ මේ ඩොට් එක අරගෙන. මේ කහ පාට කොටුවේ රතු පාට ඩොට් එක අරගෙන ගැම්මෙන් පල්ලයට යනවා. ගැම්මෙන් පල්ලයට ගිහිල්ලා අපි මේක දාගමු අතෙන්ට. හරි ඉතින් මේ ඩොට් එක අපි ගැම්මෙන් ඔබණ්ඩයි යන්නේ. කොහෙටද? වෙන කොහෙටවත් නෙමෙයිනේ බං. මෙන්න මෙතන තියෙන ප්ලග් පොයින්ට් එකනේ මේ ඩොට් එක ඔබන්නේ. කවුද ආයේ ගොම් ප්‍රශ්නේ ඇහුව එක? කවුරු ඇහුවත් මට අදාළ නෑ. දැන් මං යනවා මෙහෙට. දැන් තමයි මචං සුපිරිම වැඩේ කරන්න යන්නේ. කපනවා ගෙදරම කරන්ට්. සිංහලෙන්ම කිව්වොත් ගෙදරම විදුලිය කපන්නයි යන්නේ. කපන්නේ මේ විසන්දි කන්න යන්නේ. අන්න එහෙමයි අපි මචං සිංහල වලට ඉහළින්ම ලකුණු ගත්ත පුද්ගලයෝ. උඹලා දන්නේ අපි ගැන. හරි බං ඉතින් ගැම්මෙන් යන්නේ. ගැම්මෙන් අපි යම් මෙහෙට. ගැම්මෙන් මෙහෙට ගිහිල්ලා මෙතන උඩට නාගිමු. දැන් මචං අපි ගැම්මෙන් ඉතුරු ටික කරගමු. අරක දැම්ම කියලා අර බොත්ත මාතෙන්ට එබුවා කියලා වැඩ ටික ඉවර නෑ. එහෙම ඉවර වෙනවද බං? එහෙම ඉවර වෙන්නේ නෑ. මචං කරන්ට් කැපුවා පස්සේ කරගන්න ගොඩාක් වැඩ තියෙනවා. ඊට කලින් අර උඩ තියෙන දොර අරගෙන එන්න ඕනේ. හරි ඒ දොර ඇරියා. දැන් ඉතින් අපි කොහෙටද යන්නේ? අර දැති රෝදේ ගන්න ඕනේ. ඒකට මේක අරගෙන මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතන. මෙන්න අන්න අරු වෙනම එහෙන්. අඩෝ ඌ දැකලාලු අලි වැඩි. උට සම්මානයක් දියන් ඔය කවුරු හරි. මොකක් හරි සම්මානයක් දියන් මුට මූ මාව දැකලාලු. හරි දැති රෝදේ වෙන්න. ඌ බලහන් ඉතින් ඌ මාව මෙතනින් දැකලා ගොනා වගේ අර සද්ද ඇහිච්ච තැනටයි ගියේ. දැන් මචං මූ හරහට හිටීද? මොකද කරන්නේ වට්ටුඩු? හරි මූ අපි ශකබුන් කරලා ඉමු. මූ ශකබුන් කරලා අපි තඩියව ශකබුන් කරමු. ඉතින් මේ ගේම් එක ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ගේම් එක හොඳයිද? ගේම් එකේ බග් වැඩිද කියලා ඔයාලා මේ ගේම් එක ගැන හිතෙන දේවල් ටිකක් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් නිකන් තියෙන කමෙන්ට් බාර් එකනේ මචං. ඕකට කමෙන්ට් එකක් දාන්න ලෝභ වෙන්න එපා. කම්මැලි වෙන්නත් එපා. හරි ඒ වගේම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න ආයෙත් මම මතක් කරනවා.
කවුරුත් මගේ වීඩියෝ බලවට මචං වීඩියෝ බලන ගොඩක් සෙට් එකක් හිටියට උන් ලයික් කරන්නේ අඩුවෙන්. කින්දා ලයික් කරන්න ඔය නිකන් තියෙන ලයික් බටන් එකත් ඔබලා දාන්න. subscribe කරලා නැත්නම් subscribe උත් කරන්න. හරි. දැන් අපි මොකද කරන්නේ? මෙහෙට මෙහෙට ගිහිල්ලා මේකෙන් යනවාද? නැත්නම් මොකද කරන්නේ? හරි මචං කරන්ට් එකත් ආවා. දැන් කවුද මන් නැති ඇත්තේ කරන්ට් එක දාපු එක. දැන් අරුත් නෑ. දැන් අපි තඩියව ගෙන්නගෙන ශකබුම් කරගෙනම ඉමු නේද? එහෙම තමයි කරන්න වෙන්නේ. තඩියෝ වරින් යකෝ එළියට. තඩියයි කඩියයි කියලා අපි මුන් දෙන්නට කියමු. දැන් ගෙන්න ගන්න කාට තඩිය කියලා අනිත් එකාට අපි කඩිය කියමු. ඒ මොඳයි. කොහොමද මචං තඩියයි කඩියයි කාටුන් එකේ තඩිය මහතයි ඔයනේ තඩිය. වරින් තඩිය එළියට. හරි ඔයත් ඉවරයි. ඵලයන් එහාට. ඵලයන් සංදීපේ එහාට. උන් දෙන්නම ඉවරයි. උන් දෙන්නම ඉවර අතරේ මම යනවා ගෑම්මෙන් උඩට යනවා. ඒ අස්සේ මෙහි ගෑම්මෙන් බල්ලෙ ටිපර් වෙලා. ඒ බල්ලගේ කනත ගාලා එන්න කැමති අය මගෙන් ලිපෙන ඉල්ලගන්න. හරි ඇම්මෝ තියෙනවා. අම්මෝ හම්බුණා මට. මේකේ මුකුත් නෑනේ. ඕකේ කරන්න දේවල් නෑ මචං. දැන් අපි යම් පාල්ලට. මේ තියෙන මචං පහළම දොරෙන් ඒ කියන්නේ බේස්මන්ට් එකෙන් පයින්න ඕන යතුරු. ඒක කවුද උඩින් තිබ්බ එක. ඉතින් මේ ගේම් එක හදපු එක තමයි ඒක උඩින් තියන්න ඇත්තේ. උගේ ලිපිනේ දාහල්ලා දාන්න කවුරු හරි ඉන්නවනම්. හරි දැන් අපි මෙහෙන් ගිහිල්ලා කරගන්න වැඩක් තියෙනවා. අපි අරුන් දෙන්නව ආයෙ ශකබුම් කරමු. අපි උන් දෙන්නව ආයෙ ශකබුම් කරලා ඉතුරු වැඩ ටික කරගමු. දැන් මම මෙතනින් පයින්නද? මම පයින් ඔයාලා කියන හින්දා පෑන්න. හරි මචං පැන්නා. දැන් මචං මෙතනින් මම බලන්න මගේ වැඩ. දැක්කනි බං වැඩ. එහා පැත්තෙන් එන්නේ නැතුව මෙතනින් දාලා දොර වැහුවා. කොහමද? හැමෝටම බෑ මේවා. අය නෑ මචං වැඩකාරයට බොරු බෑ කියනවනේ. ඒ වගේ තමයි වැඩකාරයට බොරු බෑ. බොරුකාරයට වැඩ බෑ. දෙකම එකයි. දැන් ඉතින් ගෑම්මෙන් අර එනවා. ඒ වගේම ගෑම්මෙන් ශකබුම් කරනවා. හරි. දැන් මචං මුන් දෙන්න ආවා. මොකද කරන්නේ? මුන් යන්නේ නැද්ද? දැන් එකෙක් විතර මදිනේ මට දෙන්නම ඕනි. මචං මට දෙන්නම ඕනි. පුළුවන් නම් ගෙනල්ලා දිහල්ලා මේ තඩියයි කඩියයි දෙන්නම්. හරි. දැන් මොකද කරන්නේ? පුංචි මතක් කිරීමක් තියෙනවා මචං මම ෆ්‍රී ෆයර් ගහනවා කියන්නේ මම ෆ්‍රී ෆයර් ප්ලේ කරනවා. ඉතින් ඊළඟට ගේන්නම්ද ෆ්‍රී ෆයර් වීඩියෝ එකක්. ෆ්‍රී ෆයර් එකේ වීඩියෝ එකක් ගේන්න ඕන නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මං කමෙන්ට් ඇවිල්ලා තිබ්බෝ වැඩිපුර මං ඊළඟට ගේන්නම් ෆ්‍රී ෆයර් ගේම් වීඩියෝ එකක්. ඒක ගේන්න ඕනේ කස්ටම් එකක්ද නැත්නම් බැටල් රොයල් මැච් එකක්ද කියලා ඒකත් කමෙන්ට් කරන් යන්න. හරි බං ඔන්න ගේමින් මූමාව දැකලලු අලි වැඩි. මුට සම්මානයක් දියා. අනිකත් දැකලලු. මුන් දෙන්නටම ওই සම්මාන දෙකක් දීහල්ලා. ගේමින් සම්මාන දෙකක් දීහල්ලා. නැත්තම් සම්මානකින් දමලා ගහපල්ලා. එච්චරයි මට කියන්න තියෙන්නේ. මචං සම්මානකින් දමලා ගහපල්ලා කිව්වා විතරයි. උන් දෙන්න බයේ ගියා. අන්න ඒ බය තියාගනි. හරිද? දැක්කනේ මචං උන් දෙන්න මට විතර නෙමෙයි ඔයාලටත් බයයි. ඔයාලා සම්මානකින් දමලා ගහයි කියලා උන් දෙන්න ගියා යන්න. හරි මං ඉතින් ගෑම්මෙන් ඔන්නාව එකෙක් ඉවරයි. හරි ශාකබුම් අඩෝ සිරාවට මචං හිතලා නෙමෙයි ගැව්වේ. සමාවියන් උගේ වැරදි තැනකට වැදුනේ. හිහි උගේ වැරදි තැනකට වැදුනේ ගණන් ගන්න ඉපා. දැන් මචං අනිකා ගියා. අයි මොකද්ද ඉස්මේල් යූ කතන්දරය මගේ මට උඹේ සුවඳ දැනෙන කතන්දරයක්ද මොකද්ද මන් දන්නේ නැහැ. මගුලා කිව්වේ ඒවා මට අදාළ නැහැ. දැන් ගන්න එක පොලේ ගැව්වා. ගන්න එක අතට අරගෙන දැන් මචං වරින් පයින් ගා ගන්න වරින්. පාලේ සංදීපේ හාට. හරි. ඌ ඉවරයි. දැන් මචං අපි යන් අන්න එතන දැක්ක නේද නිල් පාට යතුරු. මචං මෙන්න මෙහි පාරේ ලේනෙත් ටිපරුණා. මචං නිල් පාට යතුරක් දැක්ක නේද? ඒ නිල් පාට යතුරු මචං උඩින්ම පයින්න ඕන එකේ යතුරු. ඉතින් කවුද කියාංගෝ ඒ උඩින්ම පයින්න ඕන එකේ යතුරු යටින්ම තිබ්බ එක. මචං මේ ගේම් එක ඩෙවලොප් කරපු එක තමයි ඕක කරේ. මචං මේක මෙතෙන්ට දාගෙන ලීවරේ පහළට ඇදගත්තා. අනේ පහළට නෙමෙයි උඩට දාගත්තා. දැන් මචං මේ ලේනුයි කුරුල්ලොයි ටිපර් වෙලා. මොකද ඒක පාට ටිපරුනේ. එකත් එක නෑ මචං මොකෙක් හරි යන්නේ නැති උංග බය කරගෙන. මට ඒව අදාළ නෑ. ඒව වීඩියෝ එකේ ඇහෙනවා නම් ඒ කුරුල්ලයි ලේනයි එක බලා ගන්න. දැන් මචං මේක මෙහෙන් අරගෙන අපි යන්. ඔන්න බලන්න ටුයිස් ගෙදර රහස් මාර්ගය. රහස් මාර්ගෙ නෙමෙයි රහස් මාර්ගය හරි රහස් කාමරේ ඔන්න තියෙනවා මචං ටුයිස් ගෙදර රහස් කාමරේ. මේක මෙතෙන්ට දාගෙන අපි යන් ආ එහා පැත්තට. එහා පැත්තට යන් ගේමින් එහා පැත්තට ආවා. මචං මේක ඔබලා මේක ඉබුවට පස්සේ මචං හම්බෙනා මොකද්ද කියන්න ඕනේ නෑනේ. අර පොල්ල දාලා හොල්ලන්න තියෙන්නේ. හොල්ලන්න තියෙන පොල්ල හම්බුණා.
මචං හොල්ලන්න තියෙන පොල්ල ගත්ත ගැම්මින් දැන් පොල්ල දාලා හොල්ලන්නයි යන්නේ. අපි පොල්ල දාලා අල්ලලා හොල්ලමු. මේ දොරත් අපි වාගෙනම යන් ගැම්මින් දොර වැහුවා. දැන් මචං පොල්ල දාලා අල්ලලා හොල්ලන්නයි යන්නේ. හරි පොල්ල දැම්මා දැන් අල්ලලා හොල්ලනවා. මචං ගැම්මින් පොල්ල දාලා අල්ලලා හොල්ලලා නෙමෙයි අල්ලලා හොල්ලන අතරේ අන්න මචං ගැම්මින් පෙට්ටිය බග් වෙලා. දැන් බලහන් ගැම්මින් පෙට්ටිය බග් වෙලා. දැන් මචං ආයෙ පල්ලට ගිහලා ක්‍රෝබාර් එක අරන් එන්න ඉපේ. කවුද ගියාංකො ක්‍රෝබාර් එක එතන දාලා ආපු මෝඩයා? කවුද ඉතින්? මං ඉතින් ආයෙ අම්මු ගවයා බං. මං ඉතින් ආයෙ අම්මු ගවයා. ඒකත් පල්ලේ දාලා ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් අපි ගැම්මින් පෙට්ටිය කෑඩුවා. හරිනේ. දැන් ආයෙ වෙන්නනේ ඒක පල්ලට. ඒක පල්ලට වැටුණට කමන්නේ. දැන් මචං මං ආයෙ අරුන් දෙනවා ශකබුම් කරන්නයි යන්නේ. කරනවා. මේ බෝම්බෙන් ගහලා ශකබුම් කරමු ආයෙ. දැන් මචං ඩයිනමයිට් එක අරගෙන පොලේ ගහන්නයි තියෙන්නේ. ඩයිනමයිට් එක පොලේ ගහලා දැන් කෝ වාරි ආවා. දැන් මචං මුන් දෙන්න ශකබුම් කරන්න යන්නේ. එයා ඉවරයි. හරි. දැන් මම දුවලා යන මේට. හරි මචං මාවත් ගැසුණා. මගේ මොලේ කොලොප්පන් වුණා ඒ ගැසිල්ලට. අන්න මචං උඩ මේකෙන් පයින්න ඕනේ යතුර. මම මොකද්ද කිය ගියා හිටියේ? මගේ මොලේ ගැසුණා මචං ඒක පුපුරු පිපිරිල්ලට. ඒවා දාලා නෑ. දැන් තියෙන්නේ අන්තිම ටික කරගන්න. ඊට කලින් අපි මේ පල්ලේ තියෙන කාසිය අරගෙන එමු. පල්ලේ තියෙන කාසිය ගැම්මින් ගත්තේ. දැන් මචං ගැම්මින් උඩට යනවා. ඔක්කොම ගන්න ඕනි මචං ගැම්මින්. ගැම්ම කැඩුනොත් ඉතින් ආයේ ගැම්ම හදාගන්න විදිය මං කියලා දෙන්නම්. ඒත් ගැම්ම කැඩුන්නේ නෑනේ. ඒකින්ද ඒක මං ඊළඟ වීඩියෝ එකකින් ගැම්ම කැඩුනොත් කියා දෙන්නම්. දැන් මචං අපි හෙන ගැම්මින් යන් උඩට. අන්තිම විනාඩි කිහිපය යන්නේ ෆ්‍රෙන්ඩ්ස්. තාම ලයික් කරේ නැත්නම් ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව බලන කෙනෙක් ඉන්නවා නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරලා මට 1k ගන්නට සපෝට් එකක් දෙන්න. හරි බං. දැන් ලෑල්ල අරගෙන අපි යන් මෙහාට. දැන් මචං ලෑල්ල අරගෙන මෙතනින් පෑන්න. නේ මචං මෙතනින් ගැම්මෙන් පෑන්න. හරි බං. දැන් ඉතින් ලෑල්ල මෙතෙන්ට දාගෙන පිගැම්මින් මොනාලිසා චිත්‍රේ බල ආවරණය කඩමු. බල ආවරණයක් කිව්වට මචං මේක නිකන් ප්‍රේම් එකන්නේ. ඉස්කුරුප්පු වෙන ටිකක් තියෙනවා. ඒ ටික බුරුල් කරලා හරි මොනාලිසා චිත්‍රේ ගත්තා. දැන් මචං මෙතනින් පෑන්න. හරි අරුන් දෙන නෑ මේකත් ඉසි කරහන්. ඉතින් පෑන්න. පෙලක් වෙලාට බං ඔතනින් පනිද්දිත් බෙල්ල කැඩෙනවා. මේකේ පොඩ්ඩෙන් නම් බෙල්ල කැඩෙනවා. ඉතින් ඒවෙන් පරිස්සම් වෙලා යන්න ඕනේ. හරි මචං. අවසන් තප්පර කිහිපේ. හරි එහෙනම් මචං 1 2 3 කියලා අපි පනිමු නේද? හරි ගම සුබං. මචං මේ දෙන්න දැන් බලාගෙන ඉන්න පව් නේදනි. ඉස්සෙල්ලා මචං වීඩියෝ එකේ පොඩි කා මුව පල්ලට තල්ලු කළා. අරු ගැව්වනේ දුලුවට. අන්න මචං ඌ ගැහුව අරුට මිටියෙන් එක. ඕම තමයි බං ඉන්න ඕනේ. එහෙනම් කොල්ලෝ අදට වැඩේ ඉවරයි.